අයිබෝවන් හැමෝටම සුභාෂිවා YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. portable handheld machine එක එහෙමත් නැත්නම් අතින් මහන machine එක ඔපරේට් කරන්නේ කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. මම හිතනවා ඔයාලා හැමෝටම මේක ප්‍රයෝජනයක් වෙනවා ඇති කියලා. කැමති නම් like කරන්න, subscribe කරන්න, share කරන්න, comment කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි එහෙනම් බලමු මේ මැෂින් එක කොහොමද ඔපරේට් කරන්නේ කියලා. ඔය උඩ තියෙන on off button එක මේ ලොකු රවුම ඇවිල්ලා needle එක උඩ පල්ලෙහාට adjust කරගන්න පුළුවන් මේක through. ඕක කරකවලා උඩට පල්ලෙහාට needle එක adjust කරගෙන රෙද්ද හරියට place කරගන්න පුළුවන් මේකෙන්. ඒකට තමයි ඔය ලොකු රවුම තියෙන්නේ. ඊළඟට මේක battery operated machine එකක් හින්දා batteries 4ක් insert කරන්න ඕන. lid එකේ සඳහන් වෙලා තියෙනවා කොහොමද අපි battery insert කරන්න ඕන කියන එක. ලෝකෙම පවතින යුද්ධය ඉක්මනින්ම ඉවර වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා මම මේ වෙලාවේ. හැමෝටම සාමය උදා වෙන්න ඕන. මේ වගේ බැටරිස් 4ම ඉන්සර්ට් කරගෙන බැටරි කම්පාර්ට්මන්ට් එක ක්ලෝස් කරගන්න ඕන. ඊළඟට අපි බලමු මේක වැඩ කරනවද කියලා. බැටරි ටික හරියට දාලා නම් ඒක වැඩ කරනවා. on කරලා බලමු. ඔව් මැෂින් එක වැඩ. ඊළඟට හැම වෙලාවෙම මතක තියාගන්න මැෂින් එක ඕෆ් කරලා තියන්න. මොකද වැරදිලා හරි on වුණොත් එහෙම needle එක හන්දා අපේ අතට ඉන්ජරි එකක් වෙන්න පුළුවන්. ඒක අවොයිඩ් කරගන්න හැම වෙලාවෙම මැෂින් එක ඕෆ් කරලා තියන්න. ඊළඟට thread එක insert කරගන්න විදිහ. බොබින් එකට මේ ස්ටික් එක ඉන්සර්ට් කරලා ස්ටික් වර්ග කිහිපයක්ම තියෙනවා. දිගින් වැඩි අඩු අපට ඕන විදිහට අපට අවශ්‍ය එක මේව කරගන්න පුළුවන්. ඇත්තටම කැටලොග් එකේ සඳහන් වෙලා තියෙන එකෙන් බලලා පහසුවෙන් මේක අපට ඔපරේට් කරගන්න පුළුවන්. YouTube එකේ තෝරන තරම් වීඩියෝස් තියෙනවා. මට හිතුණා මේක වීඩියෝ කරන්න. මොකද මම පොඩ්ඩක් ස්ට්‍රගල් කරා කැටලොග් එක තුරු මේක බලලා හදාගන්න. මට හිතුණා මේක වීඩියෝ එකක් කරන්නම් තව කෙනෙකුට මේක ලේසි වෙයි කියලා. ඊළඟට අපි නූල ඒ අවශ්‍ය තැන් වලට ප්ලේස් කරලා needle එකට ගේන්න ඕන. ඔය තියෙන සුදු පාට කෑල්ල කැමරා එකට ක්ලියර් පේනවද දන්නේ නැහැ. ඒක නූල යටින් ගන්න ඕන උඩට. ඊළඟට ඔතන තියෙනවා පියන් දෙකක් වගේ. ඒ පියන් දෙක අතරට නූල උඩ පැත්තෙන් ගෙනල්ලා ඊළඟට ඉදි කටුව තියෙන හරිය තියෙනවා පොඩි කොකුවක් වගේ කෑල්ලක්. ඒකට ප්ලේස් කරලා ඉදි කටුවට නූල ප්ලේස් කරන්න තමයි තියෙන්නේ. මේක through අපට නූල ප්ලේස් කරගන්න පුළුවන් ඉදි කටුවෙන්. හරි. ඊළඟට නූල ප්ලේස් කරගෙන ඉවර වුණාම මැෂින් එක ඔපරේට් කරන්න රෙඩි දැන්. ඊළඟට අපට මහන්න අවශ්‍ය කරන දේ ප්ලේස් කරගන්න
ඔය තියෙන මාපට ඇඟිල්ලෙන් ඒ තියෙන කෑල්ල උඩට උස්සලා රෙද්ද නැත්නම් රෙදි කෑල්ල ප්ලේස් කරගන්න පුළුවන්. මම ඔය පොඩි රෙදි කෑල්ලක් අරගෙන මහන විදිහ පෙන්නන්නම්. මේක පුරුදු වුණොත් ඇත්තටම ලේසි. මේකේ ඉෆෙක්ටිව්නෙස් එක ගත්තොත් 5 out of 10 මම දෙනවා. මොකද ස්ටිචර්ස් එච්චර හයිය නැහැ. මහලා ඉවර වෙලා මෙතන තියෙන පොඩි ප්‍රශ්නයක් මම ඔයගලන්ට කියන්නම්. මේකෙන් මහලා එනකොට නූල ගැලවිලා එනවා. ඒකට අපිට කරන්න තියෙන්නේ ඔය විදිහට දෙපැත්තටම පටන් ගත්ත තැනටයි අගටයි පිටිපස්සෙන් ගැටයක් දාන්න තමයි තියෙන්නේ. එතනින් කෑල්ලක් එළියට අරගෙන එතනින් ගැටයක් දාලා ඒක තද කරන්න. ඒ වගේම පටන් ගත්ත තැනටයි අගටයි දෙපැත්තටම ගැටයක් දාලා ඒක තද කරන්න. එතකොට හයියට හිටිනවා. සාමාන්‍ය මැෂින් එකක් තරම් මේක එච්චර ඉෆෙක්ටිව් කියලා මට හිතෙන්නේ නැහැ. නමුත් අතින් මහනවට වැඩිය මේකෙන් කාලය ඉතුරු කරගන්න පුළුවන් කියන එක තමයි මගේ මතය. මේ විදිහට මුලටයි අගටයි දෙපැත්තටම ගැටයක් දාලා ඒක තද කරගන්න. ඊට පස්සේ හොම් තද කරගත්තම හයියට හිටිනවා. ඒ වගේ මුලටයි අගටයි දෙපැත්තටම මහලා ඉවර වුණාන් පස්සේ දාගන්න. මම මේ චුට්ටක් මහලා පෙන්නුවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා.